අයිබෝවන් කොහොමද ඔබට? ඉතාලම හොඳින් ඔබ ඉන්නවා කියලා විශ්වාස කරනවා. අදත් තව පුංචි කතාවක් අරගෙන ඔබට කියන්න. මේ දඩයක්කාරයෝ දෙන්නෙක් හිටියා. මේ දඩයක්කාරයෝ දෙන්න අල්ලන්නේ කොටි. අර කොටින්ගේ හැම ගන්න සමහර දඩයක්කාරයෝ ඉස්සර උත්සාහ කරලා තියෙනවනේ. සමහර පරණ ගෙවල් වල එහෙම කොටිහන් එහෙම ඉල්ලලා එහෙම තියෙනවා. මලසුන්ගේ හන් ඉල්ලලා තියෙනවා. මේ හරක්ගේ අං එහෙමත් ඉල්ලලා තියෙනවා. මේ වගේ බොහෝ දේවල් ඉතින් තිබිලා තියෙනවා අතීතේ. වර්තමානයේත් සමහර තැන්වල මේ වගේ දේවල් සිද්ධ වෙනවා අපි දැකලා තියෙනවා. කොහොමද මේ කතාව ටිකක් සුන්දර කතාවක් තමයි අපි හොයාගෙන යමු කතාවේ මොන වගේ දෙයක් තියෙද කියලා. අපිට මතකයි මම කිව්ව දඩයක්කාරයෝ දෙන්නෙක් හිටියා කියලා. මේ දඩයක්කාරයෝ දෙන්න අල්ලන්නේ කොටි. පඳුරක් ළඟ ඉන්නව දැක්කා කොටියෙක්. මේ කොටියා ඉන්න දිහා බලාගෙන දඩයක්කාරයෝ දෙන්න බොහොම ඉවසිල්ලෙන් තුවක්කු මානාගෙන හිටියා. ඊට පස්සේ මේ කොටියට මේක දැනුණා. කොටිය ටිකක් අර එක දඩයක්කාරයෙක් ඇඟට පනින්න උත්සාහ කළාට මොකද? තුවක්කු එහෙම තිබුණ නිසා කොටියා මොකද කරේ? මග ඇරියා. කොටියා මග හැරලා යනවත් එක්කම අර දඩයක්කාරයෝ දෙන්න වෙඩිල්ලක් තිබ්බා. මේ වෙඩිල්ලෙන් බේරිලා කොහොම හරි කොටියා දුවගෙන ගිහිල්ලා එක ගොවියෙක්ගේ හේනකට ලං වුණා. මේ හේන තියෙනවා ගබඩාවක්. එනකින් අපේ හිතමු ටිකක් ගොවිපලක්. මේ ගොවිපලේ තියෙනවා ගබඩාවක්. ගබඩාවට යනවත් එක්කම ඉන්නවා දැක්කා මේ ගොවි මහත්තයා. ගොවි මහත්තයාට කිව්වා මාව බේරගන්න ඉල්ලන දෙයක් මම දෙන්නම් කියලා. මොකද කරේ මේ කොටියා බලාගෙන හිටියා. කිව්වා මාව බේරගන්න. ජලිත්වරයක් කිව්වා මාව බේරගන්න කියලා. අවස්ථා කිහිපයකදී කිව්වට පස්සේ අර ගොවි මහත්තයා මොකද කිව්වේ? හරි. අන්න අර ටැංකියට යන්න කියලා. විශාල ටැංකියක් තියෙනවා. මේ ටැංකියට ඔය එක දේවල් දාලා තියෙනවා. අපි හිතමු පොහොර දාලා කියලා පොහොර ටැංකියක් කියලා. මේ ටැංකියට පනින්න කිව්වා. පැන්නා. ඊට පස්සේ අර දඩයක්කාරයෝ දෙන්නා දැන් තුවක්කු මානාගෙන එනවා. මේ කොටියව හොයාගෙන. කොටියව හොයාගෙන ආවට පස්සේ මේ කොටියව හොයාගන්න බෑ දැන්. ඊට පස්සේ අර දඩයක්කාරයා අහනවා ගොවි මහත්තයාගෙන් මිත්‍රයා දැක්කද කොටියෙක් දුවනවා. මේ කෙනාට හිතුණා මේ දඩයක්කාරයෝ දෙන්න තුවක්කුත් මානාගෙන ඉන්නේ මේ කොටියව අල්ලගන්න තමයි. මං ඉතින් දැන් බේරගත්තනේ. ඉතින් ප්‍රශ්නකුත් නැහැ කියලා. අන්නර කන්ද දිහාවට තමයි දිව්වේ කියලා එතන පිටිපස්සේ තිබුණු කන්දක් පෙන්නලා කිව්වා. ඊට පස්සේ මොකද කරේ? ටිකක් වෙලා ගියාට පස්සේ කොටියට තේරුණා හරි ප්‍රශ්නයක් නැහැ. දැන් මට එළියට එන්න පුළුවන් කියලා. කොටිය ආව එළියට. අර ටැංකියෙන් පැනලා හොඳේ. ඊට පස්සේ මොකද උනේ? කොටිය දැන් කොටියට බඩගිනේ හරියට. කොටිය දැන් උත්සාහ කරන්නේ මේ ගොවියා මරාගෙන කන්න. කොටිය කියන මම දැන් ඔබ මරාගෙන කනවා. මට ගොඩක් බඩගිනේ. ඊට පස්සේ එහෙම කරන්නේ ඇයි? එහෙනම් මට එළෝ දෙන්නෙක් දෙන්න. එළෝ දෙන්නෙක් දෙන්න කැමතිත් නැහැ මේ ගොවි මහත්තයා. තමන්ගේ සතුන්ට හරි ආදරේ. කොහොම හරි දැන් කැමති වෙන්නේ නැහැ. දැන් මේක විසඳුමක් කරගන්න බෑ. මොකද ජීවිතේ බේරුවා කියලාත් කියනවා. දැන් මං තමයි කොටිරාලහාමිගේ ජීවිතේ බේරුවේ. ඒ නිසා මේ මාව මරාගෙන කන්න හදන්න කියලාත් මේ ගොවි මහත්තයා අහනවා. ගොවි මහත්තයා ඇහුවට පස්සේ දැන් මේකට විසඳුමක් නැහැ. අපි එහෙනම් කාගෙන් හරි ආමු මේ ගැන දන්න කෙනෙක්ගෙන් කියලා. යද්දි හම්බෙන්නේ දන්න කෙනෙක් නෙමේ එළදෙනක් හම්බෙන්නේ. එළදෙනට කියනවා එළදෙනේ මට හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ කොටි හපුවා මාව මරාගෙන කන්න හදනවා. මං එයාව බේරුවා. හැබැයි එයා මාව මරාගෙන කන්න හදන එක සාධාරණද කියලා අර එළදෙනකින් අහනවා. කොටි හපුවත් කියනවා ඒක අසාධාරණද? මට බඩගිනි මම දැන් මරාගෙන කන්න හදන්නේ මේ ගොවි මහත්තයාව. ඒක අසාධාරණද කියලා. එළදෙන කල්පනා කරනවා මේ ගොවි මහත්තයා හැමදාම උදේට තමන්ගේ කිරි ටික ලබා ගන්නවා. ඊට පස්සේ තමන්ට දෙන්නේ ගොවි මහත්තයා ඉතින් කොහෙන් හරි වාගෙන තනකොළ ටික. අර එළදෙනට ඕන විදිහට කොහේ හරි ගිහිල්ලා කන්න විදියක් නැහැ. කොහොම හරි මෙහෙම කල්පනා කරලා එහෙනම් බඩගිනිත් නම් දැන් මොකද කරන්නේ? එළදෙනට කියන්න කියනවා මොකක් හරි විසඳුමක් මට දෙන්න කියලා. ඊට පස්සේ එළදෙන කියනවා බඩගිනි නම් මේ කොටිරාලහාමිට මෙන්න මේ ගොවි මහත්තයා මරාගෙන කන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා. එතකොටම ගොරවාගෙන පයින්නවා ඉස්සරහට. පයින්නොත් එක්කම කියනවා හොව් හොව් හොව්. තව කෙනෙක්ගෙන් අහන්න. එක්කෙනෙක්ගෙන් විතරයි නෙවෙයි තව කෙනෙක්ගෙන් මේකට විසඳුමක් ආවම කියලා. ඊට පස්සේ යනවා තව ටිකක් දුරට යද්දි හම් වෙනවා බූරුවෙක්. තමන්ගේ වත්තේ වැඩ කරන බූරුවෙක්. ඊට පස්සේ මේ
බූරු රාලේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? බූරුව දැන් ටිකක් හිතට ගත්තා හොඳේ. මොකද්ද ප්‍රශ්නේ? ඊළඟට පස්සේ ඊට පස්සේ අර කොටි රාල කියනවා මෙන්න මෙහෙමයි මට දැන් බඩගිනියි. මට දැන් කන්න ඕන. මම දැන් සූදානම් වෙන්නේ මේ රාලහාමි එහෙම නැත්නම් මේ ගොවි රාලව මරාගෙන කන්න. ඊට පස්සේ මේ ගොවි රාල කියනවා මෙන්න මේකයි බූරු රාලේ සිද්ධ වුණේ. දඩයක්කාරයෝ දෙන්නෙක් ආව දඩයක්කාරයෝ දෙන්නාගේ මං මෙයාව බේර ගන්න උත්සාහ කරා. හැබැයි කෘතගුණ සැලකීමක් විදිහට උත්සාහ කරන්නේ මේ කෙනා. එහෙම නැත්නම් මේ කොටි රාල මාව මරාගෙන කන්න. ඒක සාධාරණද අසාධාරණද කියලා අහනවා දැන් විස්තරය. ඊට පස්සේ මේ බූරු රාල කල්පනා කරනවා හරි අපූර්ව දෙයක්. බූරු රාල කියනවා බූරු රාල කල්පනා කරනවා දැන් මොකද්ද? මොන වගේ දෙයක්ද මේකට කියන්නේ? දෙයක් මතක් වෙනවා. මොකක්ද දන්නවද ඒ දේ? හැමදාම මගේ කර පිටින් බඩු පටවගෙන යනවා මේ ගොවි මහත්තයා. මට කවදාවත් නිදහසක් දුන්නේ නැහැ. මේ බරින් මිදෙන්න එහෙම නැත්නම් මේ කාර්යෙන් මිදෙන්න හොඳම වෙලාව තමයි මේක කියලා. මොකද කරන්නේ අර බූරු රාල කියනවා දැන් මේ කොටි රාලට බඩගිනි නම් කරන්න තියෙන එකම දේ තමයි මේ ළඟම ඉන්න ඔය ගොවි මහත්තයාව මරාගෙන කන එක. ඒක මට අදාළ ප්‍රශ්නයක් නෙවෙයි කියලා. මෙහෙම ඉද්දි එකපාරටම ආයෙත් ගොරවගෙන පනිනවා ඉස්සරහට කොටි රාල. එතකොටම හෝ තව එක්කෙනෙක්ගෙන් අහලා අපි මොකක් හරි මේ දෙයට කරගනිමු කියලා ඔන්න දැන් එකඟතාවයකට එනවා. එතකොට මම දිනනවා නරියෙක්. නරි රාලට කෑ ගහලා කතා කරලා මේ ගොවි මහත්තයා එන්න කියලා කියනවා. නරියත් ඉතින් එනවා. ඊට පස්සේ දැන් මෙතන ප්‍රශ්නේ කියනවා. ප්‍රශ්නේ කිව්වට පස්සේ නරියා කියනවා මෙතන මේ වැඩේ කරගන්න බෑ මේක විසඳගන්න මට කියන්න මොකද්ද සිද්ධ වුනේ කියලා කියනවා. මෙහෙම දඩයක්කාරයෝ දෙන්නෙක් ආවා. දඩයක්කාරයෝ දෙන්නෙක් ඇවිල්ලා වාජනයක් දඩයක්කාරයෝ දෙන්නෙක් ආවා. දඩයක්කාරයෝ දෙන්න ඇවිල්ලා මෙන්න මේ කොටි රාලව අල්ලගන්න තමයි උත්සාහ කරේ. ඉතින් මම කොටි රාලාව මගෙන් උදව්වක් ඉල්ලගෙන මම කොටි රාලව අර වාජනයට දාගත්තා. දාගෙන දඩයක්කාරයෝ දෙන්නව අන්න අර පැත්තට යවුවා කියලා. කොයි පැත්තටද මට ඒ තැනට ගිහලා බලන්න ඕන කියලා. දැන් ආයෙත් අර කොටි රාලයි එතන හිටපු ගොවි මහත්තයයි නරි රාලයි එනවා ගෙදර ළඟට. එහෙම නැත්නම් අර මේ පැල ළඟට. පැල ළඟට ආවට පස්සේ එතන අර වාජනෙත් තියෙන ලොකු විශාල වාජන ටැංකියක්. මේ ටැංකිය වහන්න පියනකුත් තියෙනවා. හොඳේ. දැන් කොහොම හරි මොකද කරන්නේ අර නරි රාල අහනවා මොකද උනේ? එක පොඩ්ඩක් රඟ දක්වලා පෙන්නන්න. එතකොට මට පුළුවන් හොඳ තීරණයක් දෙන්න කියලා. දැන් එකපාරටම කොටි රාල ඇදින් දුවගෙන ඇවිල්ලා පයින්නවා අර වාජනයට. එහෙම නැත්නම් ඒ ටැංකියට. එතකොටම නරි රාල කියනවා පුළුවන් තරම් ඉක්මනට අර පියන වහන්න කියලා වහනවා පියන. පියන වහලා ලොකු කළුගල් දෙක තුනකුත් ඒ උඩින් තියලා කොච්චර කොහොම උඩ පැන්නත් ඉන්න බැරි විදියට උඩ තද කරලා කට හොඳට වහනවා අර වාජනේ එහෙම නැත්නම් ටැංකියේ. ඊට පස්සේ මේ මිනිස්සයා එහෙම නැත්නම් මේ ගොවි මහත්තයා බොහොම ස්තුතිවන්ත වෙනවා නරියට. ඊට පස්සේ මේ ගොවි මහත්තයා අහනවා නරියාගෙන් නරිනයිදේ මේ මාව බොහොම විශාල කරදරයකින් ඔබ බේරගත්තානේ. දැන් මොන වගේ දෙයක්ද මගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා මට එළුවෙක් දෙනවද? ටිකක් වෙලා කල්පනා කරලා ගොවි මහත්තයා පොඩ්ඩක් ඉන්න කියලා යනවා ඒ අර පැලේ පිටිපස්සේ පැත්තට. යන ගමන් කල්පනා කරනවා දැන් මේ නරියා අද එක එළුවෙක් කිල්ලුවා. හෙටත් මේ කාරණාව මතක් කරන මගෙන් තවත් එළුවෙක් ඉල්ලයි. අනිත් දවසකත් ඇවිල්ලා තවත් එළුවෙක් ඉල්ලයි. මෙහෙම ගියොත් එහෙම මට එළුව දෙන්න තමයි සිද්ධ වෙන්නේ මේ නරියට කියලා. අර වත්ත පිටිපස්සේ ගැට ගාලා හිටපු බල්ලෝ 4-5 දෙනෙක්ව ලහි ලියලා දානවා. ලියලා දාලා උසිගන්වල යවනවා අර නරියා ඉන්න දිහාවට. නරියා බලනවා ඇති එළුවෙක් නෑ බලු තඩිය ටිකක් එන්නේ කියලා නරියා ඌ කියාගෙන දුවනවා. යන ගමන් නරියා කියනවා අර දඩයක්කාරයෝ දෙන්න මීට හොඳයි කියලා. ඒක තමයි කතාව. එහෙනම් මේ තවත් කතාවක් අරගෙන අපි තවත් දවසක හමු වෙමු. මෙතෙක් බොහොම පරිස්සමට ඉන්න. මම ඔබ හිතවත් අනුරුද්ධ සේනාධිලංකාර. ඔබට ජය වේවා.